හෙලෝ අයිබෝවන් ඔන්න අපි අද කතා කරන්න ටිකක් වැදගත් මාතෘකාවක් ගිය පාර කිව්වා වගේ ගුරුමාරු වෙනවා ළඟම හෙට දිනේ කියන්නේ ජූලි මාස 14 වෙනිදා ගුරුමාරු සිද්ධ වෙනවා. ඉතින් මේ ගුරුමාරුව ඔබට කොහොමද කියලා කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අද. ඇත්තටම ගුරු කිව්වම මේ සුරගුරු, දේවගුරු ඔය වගේ නම් වලින් ගුරුව හඳුන්වන්නේ. මේ 2015 ජූලි 14 මාරු වෙලා ලබන අවුරුද්ද 8 වෙනි මාස වෙනකන් ගුරු ඉන්නවා සිංහ රාශියේ. ඇත්තටම ගුරු දැන් ඉන්නේ උච්ච රාශියේ තමන්ගේ කටකේ. මේ කටකේ උච්ච වෙලා ඉන්න ගුරු එන්නේ සිංහ රාශියට. ඇත්තටම කිව්වොත් සිංහ රාශියත් ගුරුට නරක රාශියක් නෙමෙයි, බොහොම හොඳ රාශියක්. මොකද මේ රාජමාලිගාව. මොකද රජු කියන්නේ රවි, රවිගේ නිවස කියන්නේ රාජමාලිගාව. ඉතින් රාජමාලිගාවට ගුරු කියන්නේ මහා ප්‍රඥෙක්, උපදේශකෙක්, ඊට පස්සේ ගුරු කෙනෙක්, ගුරුවරයෙක්, මේ වගේ කෙනෙක් රාජමාලිගාවකට ආපුවම විශේෂ සැලකිලි තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා මේ ඇත්තටම ගුරුගේ දෙවෙනි උච්ච රාශිය කියලා කිව්වොත් කිසි වැරද්දක් නැහැ. මේ කටකය මේ සමාන සිංහය. ඉතින් කටකයෙන් අයින් වෙලා සිංහයට ආවා කියලා ගුරු නරක වෙන්නේ නැහැ. එහෙම ලොකුවට නරකක් දෙන්නේ නැහැ. තියෙන කොටුව මාරු වීම නිසා ප්‍රතිඵල වල වෙනසක් පමණයි තියෙන්නේ. අපි බලමු ලග්නෙන් ලග්නෙට කොහොමද මේක වෙන්නේ කියන එක. ඇතරම මේෂ ලග්න හිමියෝ ගත්තොත් මුලින්ම මේෂ ලග්න හිමියන්ගේ දැනට 4 වෙනි කොටුවේ උච්ච වෙලා ඉන්න ගුරු එනවා 5 වෙනි කොටුවට. 5 වෙනි කොටුවට එනකොට මෙතන ගුරුගේ හැබැයි විශේෂ දෙයක් තියෙනවා. මොකද මේ ග්‍රහමාරු කිහිපයක ප්‍රතිඵලයක් මෙතන තියෙනවා. ඇයි දැන් මේ වෙනකොට සෙනසුරු වෘශ්චික රාශියට ඇවිල්ලා ඉන්නේ ගිය නොවැම්බර් 2 වෙනිදා. ඒ ආපු සෙනසුරු බලාගෙන ඉන්නවා තමන්ගේ 10 වැන්න දිහා පූර්ණ දෘෂ්ටියක් තියෙනවා. ගුරු මේ මාරු වෙලා එන්නේ සෙනසුරුගෙන් 10 වැන්නට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගුරුට මේ මාරුවෙන් පස්සේ සෙනසුරුගෙන් දෘෂ්ටියක් තියෙනවා. ඉතින් එතකොට මේ 5 වැන්න කියන තැනට ගුරු ආපුවම සෙනසුරුගේ දෘෂ්ටියක් තියෙනවා. ගුරු ඇවිල්ලා මේ 5 වැන්නේ කියන දේවල් වලට කාරක ග්‍රහය අපි කතා කරලා තියෙනවා. මේක ගැන මුලදීම කතා කරනකොට 5 වැන්නේ කියන දේවල් ගැන ගුරු කාරක ග්‍රහය වෙනවා. ඒ කියන්නේ දරුවන් සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව ගුරු කාරකයි. ඉතින් තමන්ගේ කාරක ස්ථානයට එන්නේ ගුරු. ඒක නිසා අනිවාර්යයෙන්ම ගුරු මෙතනට බොහොම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. දරුවෝ බලාපොරොත්තුෙන් ඉන්න අයට දරුඵල ලැබෙන්නත්, අධ්‍යාපනයෙන් ගොඩක් උසස් තැන් වලට යන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සෙනසුරුගෙන් මේ දෘෂ්ටිය තියෙන අතර ලබන ජනවාරි මාසේ රාහු වෙනවා සිංහ රාශියට. දැන් කන්‍යා රාශියේ ඉන්න රාහු. ඒතකොට රාහු ඇවිල්ලා සාමාන්‍යයෙන් කොයි දෙයක් ලොකුවට බදා ගන්න කෙනෙක්, ලොකු කරලා පෙන්නන කෙනෙක්. හැම ග්‍රහයක්වම වගේ සෙනසුරු වේවා, රවි වේවා, කොයි ග්‍රහය වුණත් ග්‍රහණය කරනවා. ඒක නමුත් මෙතනදී ගුරුව විතරයි නවග්‍රහයන්ගෙන් රාහුට ග්‍රහණය කරන්න බැරි. මොකද ගුරු ගාව තියෙනවා රාහුව මෙල්ල කරගන්න ක්‍රම. ඒක නිසා මෙතනදී වෙන්නේ රාහු උදව් කරනවා ගුරුගේ ප්‍රතිඵල වර්ධනය කරන්න. ඒ කියන්නේ ජනවාරි මාසේ රාහුගේ මාරුව සිද්ධ වුණාට පස්සේ මේ ගුරුගෙන් ලබන්නා වූ ප්‍රතිඵල තවත් වර්ධනය වීමක් වෙනවා. එතකොට විශේෂයෙන්ම අධ්‍යාපනය අතින් බොහොම දක්ෂකම් පෙන්වන්න, සමාජය තුළ තමන් දක්ෂයෙක් කියලා පෙන්වන්න මේ මේෂ රාශියේ උපදිච්ච කටියට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනයෙන් තමන්ගේ තමන් මේෂ රාශියේ ඉන්න කෙනෙක් නම් තමන්ට දරුවන් ඉන්නවනම් දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් අයින් කරන්න, ඊට පස්සේ ඔවුන්ට හිතෙන්න පුළුවන් දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යම්කිසි ආයතනයකට සම්බන්ධ කරන ඔන්න ඔය වගේ දෙයක් ගුරු මාරුවෙන් පස්සේ පුද්ගලයන් තුළ දකින්න ලැබෙයි මේෂ ලග්නේ නම් ඉපදිලා තියෙන්නේ. ඒ වගේම 9 වෙනි ආධිපති ගුරු. ඉතින් 9 වෙනි ආධිපතිය 5 වෙනිට එනවා කියන්නේ අනිවාර්යයෙන්ම පෙරපින් ඵල දෙන කාලයක් වෙනවා මේෂ ලග්නේ ඉපදිච්ච අයට. ඊළඟට වෘෂභ ලග්නේ ඉපදිච්ච අය ගැන කතා කරනවා නම් වෘෂභ ලග්නේ ඉපදිච්ච කට්ටියට එන්නේ ගුරු 4 වෙන්නට. කිසි ගැටලුවක් නැහැ, නරක වෙලා නෙමෙයි ගුරු එන්නේ. සිංහ රාශිය කියන්නේ ගුරුට හොඳ රාශියක්. 4 වෙන්නට ආපුවම මේ 4 වෙන්නෙන් කියවෙන මව සම්බන්ධව කතා කරොත් මවට ලාභ ලැබීම් තියෙනවා. නොයෙකුත් යහපත් මිල මුදල් ලාභ වගේ දේවල් මවට තියෙනවා. ඊට අමතරව මේ තමයි ඔබ ගෙයක් ගන්න, ඉඩමක් ගන්න හිතාගෙන ඉන්නවනම් මේ අවුරුද්ද තමයි කියලා සුදුසුම කාලය. මොකද සෙනසුරුගෙන් කෙලින්ම දෘෂ්ටියක් තියෙනවා. භූමියට මකර රාශිය එහෙම භූමිය ගැන නිවේදනය කරන රාශිය, ඒකේ අධිපතිය.
ඉතින් ගුරුට වෙනවා. ඒ වගේම තමයි ජනවාරියෙන් පස්සේ රාහුත් ඇවිල්ලා මේ ලබා ගන්න යන ඉඩමගේ විශාල ප්‍රමාණයෙන් වර්ධනය කිරීමක් කරනවා. ඒ කියන්නේ හොඳ ලොකු ඉඩමක් ලොකු ගෙයක් ගන්න මේ කාලේ බොහොම සුබයි වෘෂභ ලග්නෙන් ඉපදිලා ඉන්න අයට. ඒ විතරක් නෙමෙයි මිල මුදල් අතිනුත් හොඳයි. එහෙම ලොකු මේකක් නැහැ. ඊට පස්සේ ගොඩක් දේවල් ඔබට හිතෙන්න පුළුවන් මේ කාලේදී වෙනස්කම් කරන්න. මොකද අටවැන්න අධිපති ගුරු අටෙන් අපි හැමතිස්සෙම වෙනස ගැන කතා කරනවා. වෙනස සහ වෙනස එහෙම ගිහිලා නැතිවීම වෙන්නේ. ඒතකොට ඒක නිසා වෙනස්කම් ගැන කතා කරනවා. ඒක වෙනස්කම් ඇත්තටම හොඳයි. ඔබට වෙනස්කම් කරොත් එහෙම ඒ වෙනස්කම් තුලින් ලාභ උපයන්න පුළුවන්. හැබැයි මෙතනදී පස්වැන්නෙන් 12 වෙනිට ගුරු වෙන්නේ 4 වෙන්න. ඉතින් පස්වැන්නෙන් අධ්‍යාපනය ගැන කතා කරන පස්වැන්නෙන් 12 වෙනි අධ්‍යාපනයේ බිඳවැටීම් ගැන කතා කරන තැනට ගුරු ආව නිසා පොඩ්ඩක් විතර මේ ඉගෙන ගන්න කට්ටිය අධ්‍යාපනය ගැන පොඩ්ඩක් වැඩිපුර උනන්දුවක් දක්වන්න වෙයි. ඊළඟට අපිට කතා කරන්න වෙනවා මිථුන රාශිය ගැන. මිථුන ලග්න හිමියන්ට ගුරු වෙන්නේ පස්වැන්නට. මේ පස්වැන්නට එන ගුරු බොහොම හොඳයි. සමහන් පස්වැන්න තුන්වැන්නට එන එක බොහොම හොඳයි. මොකද කෙටි ගමන් බිමන් වලින් ලාභ ලබන්න පුළුවන්. ඒ වගේම තමන් ගුරු සාමාන්‍යයෙන් ප්‍රඥාවට අධිපති ග්‍රහය නිසා තුන්වැන්නෙන් ලියන කියන දේවල් ගැන කතා කරන නිසා තමන් ලියන කියන දේවල් වලින් ලාභ ලබන්න සහ වෙනදට වඩා හොඳින් කරුණු ගොනු කරලා ලිවීමේ හැකියාව මිථුන ලග්න හිමියන්ට එනවා. ඒක නිසා විශේෂයෙන්ම ග්‍රන්ථ කර්තෘ වලුන්ට ඒ වගේම තමයි මීඩියා වල ඉන්න අයටත් බොහොම හොඳයි. ඒ වගේම මීඩියා වල නොහිටියත් අනිත් අයටත් හිතෙන්න පුළුවන් මම මීඩියා එකට මූණ දාන්න ඕනේ කියලා. මම මීඩියා එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා වගේ අදහසක් එන්න පුළුවන්. ඉතින් උසස් අධ්‍යාපනයට හොඳයි. විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්න හිතනවා නම් හොඳයි. උත්සාහ කරන්න පුළුවන්. සමස්තයක් වශයෙන් ගත්තම මිථුන ලග්න හිමියන්ටත් එහෙම කිසි ප්‍රශ්නයක් ඇති කරන වර්ෂයක් නෙමෙයි යහපත් වර්ෂයක්. ඊළඟට අපි කතා කරත් එහෙම කටක ලග්න හිමියන් ගැන. කටක ලග්න හිමියන්ට ගුරු ග්‍රහය එනවා දෙවැන්නට. දෙවැන්න කියන්නේ ධනස්ථානය. ධනස්ථානයට ආපුවම මේ අර මම කලින් කිව්වනේ සෙනසුරුගේ දෘෂ්ටිය තියෙනවා. ඊට පස්සේ රාහු වෙනවා ඒ තැන තියෙන දේ ලොකුවට එකපාරට ලොකු කරලා පෙන්නනවා. ඉතින් ඒක නිසා රාහු මෙතනට එන නිසා ජනවාරියෙන් පස්සේ ඔන්න ලොතරයි වාසනා ඒ වගේම ලොකුවට එකපාරට හිතන්නේ නැති විදිහට ධනෙ ලැබෙන්න අවස්ථාවක් වෙනවා මේක. මේ කාලවකවාන. ඊළඟට මේ දෙවැන්නෙන් පවුල ගැන කතා කරන නිසා රාහු එන නිසාත් මේ ජනවාරියෙන් පස්සේ සමහරවිට තමන්ගේ පවුලේ කෙනෙක් විදේශ රටක කෙනෙක් එක්ක විවාහ වෙන්න කටක ලග්න හිමියන්ගේ ඒ කෙසේ වෙතත් කටක ලග්න හිමියන්ගේ පවුලට අලුතින් කෙනෙක් එකතු වෙන්න. පවුල එක්ස්පෑන්ඩ් වෙන්න. මොකද දෙක පවුල ගුරු මෙතනට එනවා රාහුත් එනවා සෙනසුරුගේ දෘෂ්ටියකුත් තියෙනවා. ඒක නිසා මේ හැමදේම ලොකු කරලා පෙන්නනවා. ඒ කියන්නේ පවුලත් ලොකු වෙන්න ඕනේ. එක්ස්පෑන්ඩ් වෙන පවුල. අලුත් සමාජිකයෝ පවුලට එකතු වෙවි. ඊට පස්සේ තමන්ගේ මහන්සියෙන් මුදල් උපයන. මොකද රාහු අනිවාර්යෙන් දෙකට එනවා කියන්නේ මේ ස්වෝත්සාහය මුදල් ඉපීම, ස්වයං රැකියා කිරීම වගේ දේවල් වලට යොමු කරනවා. ඒක නිසා ගුරුත් මේකට සපෝට් කරන අනිවාර්යෙන්ම. එහෙම. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ දෙකට ගුරු ආපුවම ගුරුගෙන් පැණි රස ගැන තමයි මේ වෙන්නේ ගොඩක්ම. ඒක නිසා පැණි රස කන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. තෙල් ගතියත් වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ තෙල් කෑම සහ පැණි රස වලින් චුට්ටක් ඈත් වෙන්න පුළුවන් නම් චුට්ටක් ඒක ගැන සැලකිල්ලක් දක්වන්න පුළුවන් නම් ඒවා කණ එක ගැන හොඳයි. ඊළඟට සිංහ ලග්න. සිංහ ලග්න හිමියන්ට කෙලින්ම ලග්නෙට එන්නේ ගුරු. ලග්නෙට ගුරු වෙන එක ඇත්තටම කියනවා නම් බොහොම හොඳයි සිංහ ලග්න හිමියන්ගේ. මොකද ඊටාම වාසනාවන්තයි ගුරු දිග්බල වෙනවා ලග්නෙදී. ඉතින් දිග්බල ගුරු තමයි දැන් මේ ලග්නේ ඉන්නේ. එතකොට ලග්නේ ඉන්න ගුරුට කෙලින්ම කිසි ප්‍රශ්නයක් නැහැ. හඳහනේ ලග්නේ ඉඳගෙන අනිත් ප්‍රධාන කොට තුනටම දෘෂ්ටියක් දෙනවා යා. මොකද්ද? 7 වෙන්නටයි 5 වෙන්නටයි 9 වෙන්නටයි. මේ තුන තමයි ප්‍රධානවම හඳහනේ ලග්නෙට පස්සේ තියෙන ප්‍රධාන ස්ථාන තුන. එතකොට 7 වෙන්නෙන් කියවෙන්නා වූ විවාහය ඔබ විවාහ අපේක්ෂාවෙන් හිටිය කෙනෙක් නම් 7 වෙන්නෙන් කියවෙන්නා වූ විවාහයට බොහොම සුබ කාලයක්. විවාහ බලාපොරොත්තු වෙන්න පුළුවන්. දරුපල බලාපොරොත්තු වුණා නම් ඒකටත් බොහොම හොඳයි. පෙර පින්ඵල දෙන කාලයක් වෙනවා. ඒ වගේම ඔබට විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්න, උසස් අධ්‍යාපනය ලබන්න බොහොම යහපත් කාලයක් වෙනවා. ඉතින් අර
මං කියවනේ රාහු ආපුවම ජනවාරි මාසයේ ඉඳලා කොහොමත් බොම උලුප්පල පෙන්නනවා කියලා. ඉතින් ඒක නිසා මේ කාලෙදී තමන්ව ගොඩක් උලුප්පල පෙන්වන්න පුළුවන් ජනවාරියෙන් පස්සේ තමන්ගේ ප්‍රසිද්ධිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ගුරු මෙතනදී ඇවිල්ලා අටවැන්නට අධිපතිකමක් කරනවා. ඒ වගේම සෙනසුරුගේ දෘෂ්ටියක් තියෙනවා. මේක නිසා පොඩ්ඩක් গুপ্ত දේවල් සම්බන්ධව හොයන්න බලන්න පොඩ්ඩක් අදහසක් එන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් ඒකත් එක්කම පොඩ්ඩක් ගුරු ලග්නට පැමිණෙන නිසා ගුරු සාමාන්‍යයෙන් අපි කියනනේ මහත ග්‍රහයෙක් එහෙම කියලා. පොඩ්ඩක් සිංහ ලග්නේ මේ ඉන්නට නම් මහත් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඒක නිසා මේ හොඳයි එක්සර්සයිස් කරන්න වගේ දේවල් වලට යොමු වෙනවා. කන්‍යා ලග්නය ගැන කතා කරනවා නම් කන්‍යා ලග්නය ඇවිල්ලා මේ 12ට එන්නේ ගුරු. ඇත්තටම මේ ගුරුට එච්චර හොඳ තැනක් නෙවෙයි 12. ගුරු 12ට ආවම මෙතන මේ මිශ්‍ර ඵල දෙන්න තත්ත්වයක් එහෙමත් නැත්නම් එච්චර සුබ ඵල දෙන තත්ත්වයක් නැහැ. මොකද රෝගස්ථානයේ ඒක නිසා රෝහල් වල වැඩ කරන අයට හොඳයි. බෙහෙත් සම්බන්ධ වැඩ කරන අයට හොඳයි. නමුත් අනික් අයව ටිකක් ලෙඩ කරන්න බලනවා. ඒ වගේම තමයි මේ 12න් වැය ගැන කතා කරන නිසා පවුල අභ්‍යන්තරයේ චූටි ප්‍රශ්න තත්ත්වය නැති කරනවා වගේම මුල මුදල් අතින් ව්‍යාපාර වලින් පාඩු සිද්ධ කරන්න ඉඩ තියෙනවා. හැබැයි මේ මුල මුදල් අතින් ව්‍යාපාර අතින් පාඩුව සිද්ධ වෙනකොට ලැබෙන තව අතුරු ඵලයක් විදිහට වාසියක් විදිහට දකින්න පුළුවන්. ඔබේ ජීවිතයේ යථා ස්වභාවය ගැන. ඔබගේ ජීවිතයේ ඇත්ත පැත්ත මේ තේරුම් යන අපි වටේ ඉන්න පුද්ගලයාගෙන් කවුද Tamanට අවංකවම ඉන්නේ කියන දේ තේරුම් ගන්න ලැබෙන කාලයක්. ඒ වගේම අධ්‍යාත්මික දේවල් සම්බන්ධව විහිදම් කරන කාලයක් වෙනවා. මොකද අධ්‍යාත්මික දේවල් කියන්නේ গুপ্ত දේවල් සම්බන්ධව විහිදම් කරන කාලයක් වෙනවා. ඒවට යොමු වෙන කාලයක් වෙන්න ඉඩ තියෙනවා. කන්‍යා ලග්න හිමියෝ. ඊළඟට මේ තුලා ලග්නයට නම් බොහොම හොඳයි. මොකද තුලා ලග්නෙට මේ එන්නේ තමන්ගේ අයස්ථානෙට. එහෙම නැත්නම් තමන්ට මුදල් ලැබෙන තැනට එන්නේ ගුරු. ඉතින් මෙතෙන්ට රාහුත් ආපුවම රාහු ජනවාරියේ යනවා 11 වෙනි රාහුට හොඳම තැනක්. ඉතින් ගුරුත් එක්ක රාහු සංයෝග වුණාම ඒ හොඳ ප්‍රතිඵලය බොහොම ලස්සනට එළියට දෙන. ඒක නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ ආදායමේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තුලා ලග්න හිමියන්ට මේ වර්ෂය ඇතුළත. ආදායමේ වැඩිවීමක් විතරක් නෙමෙයි තමන්ට බොහොම යහපත් මිත්‍රයන් හමු වෙන්න, තමන්ට හොඳ ගුරුවරු වගේ මිත්‍රයන් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් බොහොම හොඳ අවවාද අනුශාසනා වගේම ඔවුන්ගෙන් බොහොම උපකාර ලබන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ කාම ත්‍රිකෝණයේ අවසාන එක තමයි 11 වෙන්න වෙන්නේ. එතකොට 3 7 11 කාම ත්‍රිකෝණය. ඉතින් මේ ධනුව ඇවිල්ලා 3 වෙන්න. එතකොට 3 වෙන්න අධිපතියා 11 වෙන්නට ඇවිල්ලා 7 වෙන්නට දෘෂ්ටියක් දෙන. ඒ කියන්නේ කාම ත්‍රිකෝණය මෙතන සම්පූර්ණ වෙලා තියෙන. ඒක නිසා ප්‍රේම සම්බන්ධකම් වගේ දේවල් බොහොම හොඳින් මේ නැගලම යන කාලයක් වෙනවා තුලා ලග්න හිමියන්ගේ. ඊළඟට වෘශ්චික ලග්නය ගැන කතා කරනවා නම් වෘශ්චික ලග්න හිමියන්ගේ 10 වෙනිට ගුරු වෙන්නේ. බොහොම යහපත් රැකියාවෙන් උසස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. Tamanට මෙච්චර කාලයක් රස්සාවේ උසස් වීම ලබන්න අමාරුවක් තිබ්බනම් නොයෙක් බාධක තිබ්බනම් ඒ බාධක ක්‍රමයෙන් මගහැරලා යන කාලයක් වෙනවා. බොහොම යහපත් කාලයක් තමයි මේ ඉස්සරහට එන්නේ. ඒකත් එක්කම මිල මුදල් සම්බන්ධ කටයුතු කරනකොට ඔබට නිකමට වගේ මොකද 2යි 6යි සම්බන්ධ වෙනවා මෙතනදී. ඒක නිසා ඔබට නිකමට වගේ හිතෙන්න පුළුවන් දෙක අධිපතියා 6ට දෘෂ්ටියක් දෙන්නේ 10 ඉඳලා. ඒක නිසා ඔබට හිතෙන්න පුළුවන් මේ පොඩ්ඩක් පරිපාලනය කරගන්න. මේවා පොඩ්ඩක් ලියලා කියලා පිළිවෙලකට කරන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා ඒකත් බොහොම යහපත් පැත්තටයි හිටින්නේ. මොකද මුදල් පරිපාලනය අතින් හොඳ වෙන නිසා. කොහොමද රැකියාව මාරු කරන බලාපොරොත්තුෙන් ඉන්නවනම් මේ කාලේ ඒ සම්බන්ධව තීරණයක් ගන්න කිසිම බාධාවක් නැහැ. බොහොම හොඳයි. ඒ වගේ දෙයක් ගැන තීරණයක් ගන්නවා නම් මේ කාලේ මොකද ගන්න තීරණේ සාර්ථක වෙන්න තියෙන ඊට කඩ වැඩි. ඊළඟට ධනු ලග්නය. ධනු ලග්නය ඇවිල්ලා ගුරුට අයිති ලග්නය. කියන්නේ ගුරුගේ රාශිය තමයි ධනු ලග්නය. ධනු ලග්න හිමියෝ මෙච්චර කාලයක් පොඩි ප්‍රශ්නයක් තිබ්බ ඒගොල්ලන්ට. මොකද අටවැන්නේ උච්ච වෙලා හිටියට ගුරු අටවැන්න ඇවිල්ලා මාරක ස්ථානය. ඉතින් හරියට මේ ප්‍රශ්න තිබ්බ කාලයක් පහුගිය කාලේ ප්‍රශ්න වලින් මිදිලා මෙන්න ගුරු වෙනවා පුණ්‍ය ස්ථානෙට. පුණ්‍ය ස්ථානෙට ආවට පස්සේ ඔබට දැන් පුණ්‍ය ස්ථානය නිසා අනිවාර්යයෙන්ම ලග්නාධිපතියා 9 වෙනිට ආපුවම පෙරපින් ඵල දෙනවා. ඒක නිසා ඔබට ඕන පෙරපින් ඵල දෙන කාලයක්. ඒ වගේම ඔබට නිසි ගුරුවරුලා හම්බ වෙන
විදේශගත ගුරුවරු හම්බ වෙන සහ ඔබට රාජකීය වගේ කියන්නේ විශේෂ ආයතන වලට සම්බන්ධ වෙලා හොඳ පිළිගත් ආයතන වලට සම්බන්ධ වෙලා අධ්‍යාපනය ලබන්න. මොකද මේ ඇවිල්ලා රාශිය ඇවිල්ලා රාජකීයත්වය නිවේදනය කරන රාශිය ගුරු ඇවිල්ලා අධ්‍යාපනය සහ මේ ප්‍රභූත්වය නිවේදනය කරනවා. ඉතින් මේක නිසා ටිකක් විශිෂ්ට කියන්නේ සාමාන්‍යයෙන් ඔබ නොහිතන විදිහට ටිකක් විශේෂිත ආයතන වලට ගිහිල්ලා වගේ අධ්‍යාපනය ලබන්න පුළුවන් කාලයක්. ඒ වගේම මේ දුර ගමන් යන යෙදෙන කාලයක් වන්දනා ගමන් විශේෂයෙන්ම දරුඵල බලාපොරොත්තු වෙනවා නම් ධනු ලග්න හිමියනි ඔබටත් ඔන්න දරුඵල බලාපොරොත්තු වෙනවා නම් සාර්ථක වෙන කාලයක් සඵල වෙන කාලයක් වෙනවා. ඒකත් එක්කම ඔබ නිකම්ම ලග්නාධිපතිය ළමයට ආපුවම ඔබට නොදැනීම ඔබ නිකම්ම දානමාන පින්කම් කටයුතු වලටත් යොමු වෙනවා. ඉතින් ওই දානමාන පින්කම් කටයුතු වල ගිහිල්ලා රාහුත් උතන්ට එන නිසා ඒකෙන් ප්‍රසිද්ධියත් ලැබෙනවා. මිනිස්සු අතර ඔබ ගැන යහපත් පුද්ගලෙක් වශයෙන් කතා බහට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි කතා කරන්න ඕනේ මකර ලග්නය ගැන. මකර ලග්නයට නම් එච්චර සුබයි කියන්න අමාරුයි. මොකද දැන් අර ධනු ලග්න හිමියන්ට වෙලා තිබ්බ ප්‍රශ්නේ දැන් මකර ලග්න හිමියන්ට වෙලා තියෙනවා. 7 හිටපු ගුරු එනවා 8 වෙන්නට. ඉතින් මේක නිසා මේ එච්චර හොඳ නැහැ. මිල මුදල් දීපල සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා අහිමි වෙන්න පුළුවන්. ඒකත් එක්කම සෙනසුරු දෘෂ්ටියක් දීලා තියෙන නිසා මේ පොඩ අසනීප කරන්න පුළුවන්. අසනීප වෙන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ගැන වෙනදට අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මකර ලග්න හිමියනුත් මේ ප්‍රශ්න ඇති වෙන හින්දා දෝ මන්දා මේ ඔවුන්නුත් ටිකක් গুপ্ত දේවල් සම්බන්ධව හොයන්න බලන්න භාවනා කරන්න ඊට පස්සේ ඒ සම්බන්ධව පරිශන කරන්න ටිකක් වැඩිපුර යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ මෙහෙම දෙයක් තියෙනවා මකර දැන් 8න් අපි හැමතිස්සෙම පරිවර්තනයේ වෙනස ගැන කතා කරන නිසා මකර ලග්න හිමියන් අනිවාර්යෙන් ලොකු පරිවර්තනයකට සියලු මකර ලග්න හිමියෝ ලක් වෙනවා ජීවිතේ යම් පැත්තකින්. ඒක නිසා මේ අවුරුද්ද පටන් ගන්න හෙටින් පටන් ගන්න ගුරු මාරුවෙන් පටන් ගන්න මේ අවුරුද්ද එක කාලය තුල ඔබ විශාල පරිවර්තනයකට භාජනය වෙයි. මේ අවුරුද්ද අවසාන වෙලා ඊළඟ අවුරුද්දේ අගෝස්තු වෙනකොට මේ හිටිය ඔබ නෙමෙයි ඉන්නේ. අනිවාර්යෙන් ඔබ පරිවර්තනයකට ලක් වෙලා ඔබ වෙනස් වෙලා ඉඳී ඔබ වෙනස් පුද්ගලයෙක් අනිවාර්යයෙන් මේ අවුරුද්ද ඉවර වෙනකොට. ඊළඟට කුම්භ රාශිය ගැන කතා කරනවා නම් කුම්භ ලග්නයෙන් ඉපදිච්ච කට්ටිය ගැන කතා කරනවා නම් කුම්භ ලග්නයේ ඉපදිච්ච අයට මේ එන්නේ ඇවිල්ලා 7 වෙන්නට. බොහොම යහපත් විවාහ බලාපොරොත්තුවකින් හිටියනම් මොකද 7 වෙනින් කෙලින්ම කතා කරන විවාහය ගැන විවාහ බලාපොරොත්තුවෙන් හිටියනම් බොහොම දුරට සාර්ථක වෙනවා. කෙටි ගමන් බිමන් වලින් බොහොම ලාභ ලැබෙනවා. මිත්‍රයන්ගෙන් ලාභ ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන මේ 7 වෙන්නට ඇවිල්ලා ලග්නෙට දෘෂ්ටියක් දෙනවා ගුරු ග්‍රහය. එතකොට මේ ගුරු ග්‍රහය ලග්නෙට දෘෂ්ටිය දෙනකොට ලග්නාධිපති සෙනසුරු ගුරු ග්‍රහය දිහා බලාගෙන ඉන්නවා. රාහු ජනවාරියේදී ගුරු ග්‍රහයත් එක්ක එකතු වෙනවා. එතකොට මේ ඔබට ප්‍රසිද්ධිය කියන එක නිකම්ම ලැබෙනවා. ඔබ සුළු පරිමාණයේ නිකන් රංගන ශිල්පියෙක් නම් ඔබ බලන්න ඔබට තියෙන ලයික්ස් ප්‍රමාණය ඊට පස්සේ ඔබට ලැබෙන ප්‍රතිචාර වැඩි වෙනවා. ඔබ ගුරුවරයෙක් නම් ඔබේ පන්තියේ ළමයි 5 දෙනා නම් හිටියේ 10 දෙනා නම් හිටියේ එකපාරට ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ඔබට යම්කිසි දෙයකින් ඔබ සුළු පරිමාණ ප්‍රසිද්ධියක් නම් ලැබලා තියෙන්නේ. අනිවාර්යෙන් ප්‍රසිද්ධිය දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා ඔබ ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා කුම්භ ලග්න හිමියන්ව යම් යම් ශේස්ත්‍ර හරහා. ඒකත් එක්කම මේ විවාහයට හොඳයි වගේම 7 වෙනින් කියවෙනා වූ හවුල් ව්‍යාපාර වලින් ඔබට ලාභ ලබන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න ඒකෙන් ලාභ ලබන්න පුළුවන්. ඒකත් එක්කම ආර්ථිකයේ දියුණුවත් වැඩි වෙනවා. ඉතින් තුනෙන් අපි නිතරම කෙටි ගමන් ගැන කතා කරනවා. ඉතින් මේ කාලේ බොහෝ කෙටි ගමන් යෙදේවි. මොකද රාහුත් ජනවාරිය ආවට පස්සේ ජනවාරියෙන් පස්සේ බොහෝ විනෝදචාරිකාණන් තියෙනවා. ඊළඟට මීන ලග්නය ගැන මීන ලග්නයෙන් ඉපදිච්ච කට්ටිය ගැන කතා කරනවා නම් මේ ගුරුට අයිති අනිත් රාශිය තමයි මීන ධනුව වගේම මීනේ ගුරුට අයිති. හැබැයි ධනුවට හොඳ වුණාට මීනෙට නම් එච්චරම සුබ දෙයක් නැහැ කියන්න. මොකද මේ එන්නේ 6ට. ඉතින් අසනීප වෙන්න පුළුවන්. රෝග ස්ථානෙට එන්නේ අසනීප වෙන්න පුළුවන් ඔබ. ඒ වගේම කෙලින්ම 12 වෙනිට දෘෂ්ටියක් දෙනවා. 12 ඒක නිසා නඩුහබ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තරම් ප්‍රශ්න දාගන්න එක මේ අවුරුද්ද ඇතුළත පොඩ්ඩක් අඩු කරගන්න ටික ලෝ ප්‍රොෆයිල් එකක්. එහෙම නැත්නම් පොඩ්ඩක් සද්ද වහලා ජීවත් වෙන ගතියක් තියෙන තරමට හොඳයි. විශේෂයෙන් කියනවනේ 6 වෙනින් වකුගඩුව සම්බන්ධව නිවේදනය කරන නිසාත් මේ
ගුරු සීනි සම්බන්ධව නිවේදනය කරන නිසා දියවැඩියා රෝගය තියෙනවා නම් මීන ලග්න හිමියනි ඔන්න වකුගඩු වලට ඔක බලපාන්න පුළුවන් මහා පරිමාණයෙන්. ඒක නිසා වහාම කෑම බීම සම්බන්ධව සහ නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපදින්න වෙනවා මේ කාලෙදී. ඒ විතරක් නෙමෙයි අරක්කු ටිකත් ඔල ගන්න කට්ටියටත් වකුගඩු වලට වෙනදට වඩා අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ වෙනදට අරක්කු බෝතලයක් බීලා වකුගඩට වෙන ඩැමේජ් එක මේ පාර කාලක් බොනකොටම වෙන්න පුළුවන්. සමහරට භාගයක් බොනකොට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කාලවල වලදී වකුගඩු සම්බන්ධ රෝගීන්ට රෝග උත්සන්න වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. අසනීප නඩුහබ කරදර අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් ආර්ථිකයෙන් යම් කිසි දියුණුවක් තියෙනවා නැත්තේම නැහැ. පොඩි දියුණුවක් ආර්ථිකයෙන් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මේ නඩුහබ ප්‍රශ්න ඔබට කැත නාමයක් ඇති කරවල ඉවර වෙන්න පුළුවන්. මොකද රාහු වෙන නිසා රාහු හැමතිස්සෙම එළියට දානවා. ඒක නිසා නඩුහබ ඔබට අවාසි විදිහට ඉවරනකොට කැත නාමයක් ඔබට එන්න පුළුවන්. ඒක නිසා පරිස්සම් වෙන්න. පරිස්සම් වීම හැමදේටම වඩා හොඳයි. ඉතින් මේ තමයි ගුරු මාරුව සම්බන්ධව මගේ නිගමනය. මෙන්න මේ නැහැ කියන ලග්නවලට අපි ඊළඟට අනිත් අපේ සීරීස් එකේ යන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. channel එකට අලුත් නම් පළවෙනි subscribe කරගන්න. බලන්න පරණ වීඩියෝස් මොන හරි ප්‍රශ්නයක් තිබ්බත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක අවසානයේ මගේ නම්බර එක යනවා. ඒකට කෝල් එකක් දීලා අහන්න පුළුවන්. එහෙනම් මම ගිහිල්ලා එනවා. ජය ශ්‍රී.